අයිබෝවන් අයිබෝවන් ටීචර්. හරි පුතේ අපි අද 8 වසර භූගෝල විද්‍යාව පන්තිය තමයි ඔන්න පටන් ගන්න හදන්නේ. හරිද? එතකොට පුතාලගේ 8 වසර භූගෝල විද්‍යාව පාඩමේ පාඩම් වල පළවෙනි පාඩම තමයි පුතේ සෞරග්‍රහ මණ්ඩලය. හරිද? දැන් පුතාලා මීට කලින් සෞරග්‍රහ මණ්ඩලය ගැන අහලා ඇති. තව සෞරග්‍රහ මණ්ඩලය ගැන ඉගෙනගෙන ඇති. නේද? එතකොට අපේ පළවෙනි පාඩම තමයි පුතේ සෞරග්‍රහ මණ්ඩලය. හරිද? අපි රැට ඊට බහැලා අහස දිහා බැලුවම අපිට මොනවද පුතේ පේන්න තියෙන්නේ? තරු, හඳ, තරු, හඳ, තව වලාකුළු. වලාකුළුත් තියෙනවා. හරි වලාකුළු. ඔව් රාත්‍රී අහසේ ලස්සන තරු තියෙනවා නේද? ඒ වගේම ග්‍රහලෝකත් තියෙනවා. ග්‍රහලෝක තියෙනවා. චන්ද්‍රයා තියෙනවා. මේ විදිහට ලස්සන අහසක් අපිට රැට දැක් ගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ තරු අතර හැංගිලා ඉන්නවා අපේ ග්‍රහලෝක. සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න ග්‍රහලෝකත් මෙන්න මේ තරු අතර හැංගිලා ඉන්නවා. ඒතකොට මෙන්න මේ හැංගිලා ඉන්න ග්‍රහලෝක ටික ගැන තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. හරිද? එතකොට අපේ සෞරග්‍රහ මණ්ඩලය මීට අවුරුදු බිලියන ගානකට කලින් න්‍යෂ්ටික පිපිරීමකට ලක් වෙලා තියෙනවා. හරිද? න්‍යෂ්ටික පිපිරීමකට ලක් වෙලා ආයේ මේ අලුදූ කියන්නේ මුළු සෞරග්‍රහ මණ්ඩලයේම අලුදූවිලි බලාවක් බවට පත් වෙලා තියෙනවා පුතේ. හොඳද? ඊළඟට ටික කාලයක් ගියාට පස්සේ ගුරුත්වාකර්ෂණ බලය නිසා මේ ග්‍රහලෝක නැවත නිර්මාණය වෙන්න පටන් අරගෙන තියෙනවා. දැන් ගුරුත්වාකර්ෂණ බලය කියන එක දන්නව නේද? මොකද ගුරුත්වාකර්ෂණ බලය කියලා කියන්නේ? ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ මොකද්ද? මතක නැද්ද? ගුරුත්වාකර්ෂණ බලය කියලා කියන්නේ ඇද ගැනීමේ බලය. දැන් අපි කියනවානේ පොළොවේ ගුරුත්වාකර්ෂණ බලය තියෙනවා කියලා නේද? ඇද ගැනීමේ බලය. පොළොවට ඇද ගැනීමේ බලය අපි හඳුන්වනවා ගුරුත්වාකර්ෂණ බලය කියලා. මෙන්න මේ ගුරුත්වාකර්ෂණ බලය නිසා අර අලු දූවිලි එකතු වෙන්න පටන් ගත්තා. එකතු වෙලා අපේ මේ දැන් තියෙන සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වුණා කියලා අපි පිළිගන්නවා. හරිද පුතේ? ඊළඟට අපි දැන් රාත්‍රී අහස නිරීක්ෂණය කරද්දී දැන් පුතා කිව්වා තරු තියෙනවා කියලා නේද? එතකොට තව මම කිව්වා ග්‍රහලෝකයක් තියෙනවා කියලා. දැන් අපිට තරුවකුයි ග්‍රහලෝකයකුයි වෙන් කළා කොහොමද අඳුරගන්න පුළුවන්? අපි දැන් රැට එළියට බහලා අහස දිහා බැලුවාම අපිට තරු ගොඩාක් පේනවා. හරිද? ওই තරු අතරේ ග්‍රහලෝකයක් තියෙනවා. එතකොට අපිට තරුවකුයි ග්‍රහලෝකයකුයි වෙන් කළා අඳුරගන්න ඕන. කොහොමද අපි ඒක වෙන් කළා අඳුරගන්නේ? තරුවක්ද ග්‍රහලෝකයක්ද කියලා? ටීචර් තරුව දිලිසෙනවා. තරුව දිලිසෙනවා. හරි. ග්‍රහලෝක ග්‍රහලෝක පුතේ ඒකාකාරී ආලෝකයකින් දීප්තිමත්ව දැල් වෙලා තියෙනවා. ඒ කියන්නේ පුතාලා දැන් දැකලා ඇති සමහර තරු නිකන් අර බල්බ් එකක් ඩිම් වෙනවා වගේ නිවි නිවි පත්තු වෙනවා. තව සමහර තරු තියෙනවා ලස්සනට ඒකාකාරී ආලෝකයක් නිකුත් කරමින් අලංකාරයෙන් තියෙනවා. නේද? එතකොට පුතේ අර ඒකාකාරී ආලෝකයක් නිකුත් කරමින් තියෙන මොනවාද? ග්‍රහලෝක. හරිද? නිමි නිමි පත්තු වෙන්නේ තරු. එතකොට තරුවා නිමි නිමි පත්තු වෙන්න හේතුව මොකක්ද පුතේ? තරුවක් නිමි නිමි පත්තු වෙන්න හේතුව මොකක්ද? කියන්න බලන්න. තරුවා ආලෝකය හා තාපය නිකුත් කරනවා. තමා විසින්ම ආලෝකයයි තාපය නිකුත් කරනවා. ඒ කියන්නේ යාම යාගේ ශක්තිය නිපදවා ගන්නවා. අන්න ඒක නිසා තමයි තරුවා නිමි නිමි පත්තු වෙන්නේ. හැබැයි ග්‍රහලෝකයා මොකද කරන්නේ? සූර්යාගෙන් ලැබෙන මේ ආලෝකය පරාවර්තනය කරලා යවනවා. අර පෘෂ්ඨයේ වැදිලා යන්නේ. එතකොට ඒකාකාරී ආලෝකයකින් යුක්තව අපිට
දර්ශනය වෙනවා. හරිද? මට අච්චුපත් නෑ ලියන පත් හරිද පුතේ? තේරුණාද? තරුවකුයි ග්‍රහලෝකයකුයි අතර වෙනස තේරුණාද? තේරුණාද? ඔව් හරි. තරුවක් කියලා කියන්නේ තමා විසින්ම ආලෝකය දාපයයි නිකුත් කරන ශක්ති ප්‍රභවයක්. ග්‍රහලෝකයක් කියලා කියන්නේ සූර්යාගෙන් ලැබෙන ආලෝකය පරාවර්තනය කරන ප්‍රභවයක්. හරිද? එතකොට ඔන්නෝම තමයි තරුවකුයි ග්‍රහලෝකයකුයි අපි වෙනස අඳුරගන්නේ. එතකොට සූර්ය කියලා කියන්නේ තරුවක්ද ග්‍රහලෝකයක්ද? සූර්යා කියලා කියන්නේ තරුවක්ද ග්‍රහලෝකයක්ද? දැන් ඉර අපේ ග්‍රහලෝකයක් ග්‍රහලෝකයක්. ආ අනිත් අයගේ උත්තර කියන්න බලන්න. සූර්යා ඉර ග්‍රහලෝකයක්ද තරුවක්ද? අනිත් අය සද්දයක් නැහැ නේ. හරි. සූර්යා කියලා කියන්නේ පුතේ තරුවක්. සූර්ය කියලා කියන්නේ තරුවක්. ගිනිගෙන දැවෙන තාරකාවක්. හරිද? ගිනිගෙන දැවෙන තාරකාවක් තමයි පුතේ සූර්ය කියලා කියන්නේ. අපි සූර්ය ගැන වෙනම ඉගෙන ගන්නවා මම එතනදී කියලා දෙන්නම්. හරිද? ඒතකොට දැන් අපි කතා කර ඉන්නේ සෞරග්‍රහ මණ්ඩලයටනේ. ඔන්න දැන් අපි කතා කරන්නේ සෞරග්‍රහ මණ්ඩලය ගැන. හරිද? දැන් අපි වහසේ තරු තියෙනවා කිව්වා. ග්‍රහලෝක තියෙනවා කියලා කිව්වා. හරිද? ඊළඟට තව තියෙනවා උල්කාශ්ම, උල්කාපාත තියෙනවා. හරිද? ඒ කියන්නේ ග්‍රාහක කැබලි, චූටි චූටි ග්‍රාහක කැබලි තියෙනවා. හරිද? වාමන ග්‍රහලෝක තියෙනවා. හරිද? මෙන්න මේ මුළු පද්ධතියම එකට එකතු කරලා ගත්තාම තමයි පුතේ අපි සෞරග්‍රහ මණ්ඩලය කියලා හඳුන්වන්නේ. හරිද? දැන් සූර්යාට තියෙනවා ගුරුත්වාකර්ෂණ බලයක්. සූර්ය ගාව තියෙන අධික ගුරුත්වාකර්ෂණ බලයක්. මෙන්න මේ සූර්ය ගාව තියෙන ගුරුත්වාකර්ෂණ බලය නිසා ගොඩාක් අභ්‍යවකාශ වස්තු යත් එකට එකතු වෙලා බැඳිලා තියෙනවා. හරිද? ඒතකොට මේ අපේ සෞරග්‍රහ මණ්ඩලය එයා තදට අල්ලගෙන තමයි ඉන්නේ. එයාගේ ගුරුත්වාකර්ෂණ බලය නිසා තමයි එයාගේ වටේ කැරකි කැරකි යන්නේ. හරි වෙලාවත් ගුරුත්වාකර්ෂණ බලය නැති වුණොත් මොකද්ද වෙන්නේ? සූර්යගේ ගුරුත්වාකර්ෂණ බලය නැති වෙලා ගියොත් මොනවා වෙවිද? ඔක්කොම ග්‍රහලෝක තැන් තැන් වල ගිහිලා විසි වෙලා එකට එක වැදිලා මුළු සෞරග්‍රහ මණ්ඩලයම විනාශ වෙන්න පුළුවන්. හරිද? සූර්යාගේ ගුරුත්වාකර්ෂණ බලය නැති වුණොත් මුළු සෞරග්‍රහ මණ්ඩලයම විනාශ වෙලා යනවා. ඒ කියන්නේ අපි මැරෙනවා එතකොට. පෘථුවිය ඔය ග්‍රහලෝකෙ ගිහිලා වැදුනොත් මොකද්ද වෙන්නේ? කෑලි කෑලි වලට කැඩලා ගිහිල්ලා මුළු සෞරග්‍රහ මණ්ඩලයම විනාශ වෙලා යනවා. හරිද? එතකොට දැන් සෞරග්‍රහ මණ්ඩලයට අයිති අභ්‍යවකාශ වස්තුන් ටිකක් තියෙනවා. දැන් මම සෞරග්‍රහ මණ්ඩලය ගැන කතා කරන්න කලින් සෞරග්‍රහ මණ්ඩලයට අයිති අභ්‍යවකාශ වස්තුන් ගැන කියන්න. සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න පළවෙනිම කෙනා කවුද? සූර්යා. මෙයා සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා. හරිද? ඊළඟ ඉන්නවා පුතේ ග්‍රහලෝක. ග්‍රහලෝක. හරිද? ඊළඟට ඉන්නවා වාමන ග්‍රහයි. ඊළඟට ඉන්නවා පුතේ උපග්‍රහයන්. ඊළඟට ඉන්නවා පාෂාණ කැබලි. මේ පාෂාණ කැබලි වලට ග්‍රාහක එනවා. ඊළඟට වල්ගාතරු, උල්කා. මෙන්න මේ කොටස් සියල්ලම මෙන්න මේ ඔක්කොම පුතේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් වෙනවා. හරිද? එතකොට පුතාලගෙන් අහන්න පුළුවන් සෞරග්‍රහ මණ්ඩලයට අයත් වස්තුන්
තුනක් නම් කරන්න. හරිද? එතකොට පුතාලා මොකක්ද කරන්න ඕන? මෙන්න මෙතන තියෙන මේ පහෙන් තුනක් ලියන්න තියෙන්නේ. නැත්නම් කියනවා සෞරග්‍රහ මණ්ඩලයට වස්තුන් නම් කරන්න කියලා. එතකොට මේ සෙට් එකම ලියන්න ඕන. හරිද? එතකොට දැන් අපි යමු සෞරග්‍රහ මණ්ඩලය බලන්න. හරි. ඔන්න තියෙනවා කැරකි කැරකි සෞරග්‍රහ මණ්ඩලය. කවුද සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා? කවුද ප්‍රධානියා? සූර්ය. සූර්යා. ඔය ඉන්නේ කොටින්ම මේ ඉන්නේ. කොටින්ම ඉන්නේ කවුද? සූර්යා. දැන් සූර්යාගේ ළඟින්ම ඔය කැරකි කැරකි කවුද ඉන්නේ? බුධ. බුධ. ඊළඟට කවුද ඉන්නේ? සිකුරු. සිකුරු. ඊළඟට පෘථිවි. පෘථිවි ඊළඟ එක්කෙනා? බ්‍රහස්පති. පෘථිවියට කලින් බ්‍රහස්පති නෙමෙයි. පෘථිවියත් එක්ක මේ චූටියට ඉන්නේ කවුද? මේ අඟහරු. අඟහරු. හරිද? ඊළඟට ඉන්නේ කවුද මේ ලොකු එක්කෙනා? මෙන්න. බ්‍රහස්පති. බ්‍රහස්පති. ඊළඟට මෙයා යුරේනස්. යුරේනස් නෙමෙයි. යුරේනස්ට කලින් තව එක්කෙනෙක් ඉන්නවා. කවුද මේ? සෙනසුරු. සෙනසුරු. හරිද? ඊළඟට යා ගියා. ඔවින. සෙනසුරු. හරි. ඊළඟට කවුද ඉන්නේ? යුරේනස්. යුරේනස්. අන්තිමට ඉන්නේ? නෙප්චූන්. නෙප්චූන්. අන්න හරි. මේ ඉන්නේ පුතේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න ග්‍රහලෝක. හරිද? දැන් මේ ග්‍රහලෝක කීයක් ඉන්නවද? ගණන් කරලා බලන්න කීයක් ඉන්නවද කියලා ඔක්කොම? 8ක් ඉන්නවා. 8ක්. අන්න හරි. මෙන්න මේ ග්‍රහලෝක 8යි සූර්යයයි ඊළඟ පුතාලට පේනවනේ මෙතන වාමන ග්‍රහයන්, උපග්‍රහයන් කියලා. ඔන්න ඔය සෙට් එකම ගැන තමයි අපි මේ පාඩමෙන් ඉගෙන ගන්නේ. හරිද? දැන් අපි ඉස්සෙල්ලම කතා කරනවා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා ගැන. කවුද ප්‍රධානියා? කවුද සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා? සූර්ය. සූර්යා. සූර්ය ගැන තමයි ඔන්න අපි කතා කරන්න යන්නේ. ඊට කලින් අපි මේ දැන් කතා කරපු ටිකේ නෝට් එක ලියාගමුද? දැන් කතා කරපු ටිකේ නෝට් එක දැන් ලියාගෙන අපි යන්නේ. හරි. මගේ පුතාලා ලියා ගන්න මාතෘකාව සෞරග්‍රහ මණ්ඩලය කියලා. ප්‍රධාන මාතෘකාව සෞරග්‍රහ මණ්ඩලය. හරිද පුතේ? හරි. අපි ලියමු ඉස්සෙල්ලම තනු ලකුණක් දාලා ලියන්න. කරුණු විදියට ලියාගෙන යන්න පුතේ. සෞරග්‍රහ මණ්ඩලයේ සෞරග්‍රහ මණ්ඩලයේ සෞරග්‍රහ මණ්ඩලයේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා සූර්යයා නම්
විශාල තාරකාවකි. විශාල තාරකාවකි. හරිද? ලියාගත්තද? අවුටි ඔව්. විශාල තාරකාවකි. හරි. ඒකටම ලියන්න. මෙම තාරකාව වටා. මෙම තාරකාව වටා. මෙම තාරකාව වටා. ප්‍රධාන ග්‍රහලෝක. ප්‍රධාන ග්‍රහලෝක. ප්‍රධාන ග්‍රහලෝක. අටක්ද. අටක්ද. ප්‍රධාන ග්‍රහලෝක අටක්ද. ප්‍රධාන ග්‍රහලෝක අටක්ද. ග්‍රාහක නම් වූ. ග්‍රාහක නම් වූ. ග්‍රාහක නම් වූ. ග්‍රාහක නම් වූ. විවිධ ප්‍රමාණයේ. විවිධ ප්‍රමාණයේ. ග්‍රාහක නම් වූ විවිධ ප්‍රමාණයේ. ග්‍රහලෝක කැබලි. ග්‍රහලෝක කැබලි. ග්‍රහලෝක කැබලි. මිලියන ගණනක්ද. මිලියන ගණනක්ද. කමා මිලියන ගණනක්ද කමා වාමන ග්‍රහලෝක. වාමන ග්‍රහලෝක. වාමන ග්‍රහලෝක. වාමන ග්‍රහලෝක. පහක්ද. පහක්ද. වාමන ග්‍රහලෝක පහක් ඉන්නවා. වාමන ග්‍රහලෝක පහක්ද. පහක්ද කමා විශාල ග්‍රහලෝකවලට අයත්. විශාල ග්‍රහලෝකවලට අයත්. විශාල ග්‍රහලෝකවලට අයත්. උපග්‍රහයින් රාශියක්ද. උපග්‍රහයින් රාශියක්ද. උපග්‍රහයින්
රාශියක්ද භ්‍රමණය වෙමින් පවතී භ්‍රමණය වෙමින් පවතී පුතේ එතන පරිභ්‍රමණය කියලා දාගන්න. පරිභ්‍රමණය වෙමින් පවතී. පරිභ්‍රමණය වෙමින් පවතී. පරිභ්‍රමණය වෙමින් පවතී. මෙම 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 සියලුම සියලුම ආකාශ වස්තුන්ගේ මෙම සියලුම ආකාශ වස්තුන්ගේ එකතුවකින් සෑදුන එකතුවකින් සෑදුන එකතුවකින් සෑදුන පද්ධතිය පද්ධතිය සෞරග්‍රහ මණ්ඩලය වේ සෞරග්‍රහ මණ්ඩලය වේ හරිද පුතේ ලියාගත්තද ඔන්න මං හොඳටම විස්තර කරලා දුන්නා සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මොකක්ද කියලා. හරිද? ලියාගත්තද පුතේ ඔයාලා? හරි නේද? ලියාගත්තා ටීචර්. හරි. ඊළඟ තරු ලකුණ. අපි ඊළඟට තරු ලකුණෙන් දාගමු පුතේ තරුවකුයි ග්‍රහලෝකකුයි අතර තියෙන වෙනස. හරිද? ඒක අපිට ඉස්සරහට ඕන වෙනවා. හරිද පුතේ? ඊළඟ තරු ලකුණ දාලා ලියන්න. රාත්‍රී අහස රාත්‍රී අහස රාත්‍රී අහස නිරීක්ෂණය කරන විට නිරීක්ෂණය කරන විට තාරකා දැකගත හැකිය තාරකා දැකගත හැකිය තරුවක් යනු තරුවක් යනු තරුවක් යනු
ආලෝකය හා තරුවක් යනු ආලෝකය හා තාපය නිකුත් කරන ආලෝකය හා තාපය නිකුත් කරන ශක්ති ප්‍රභවයකි. ශක්ති ප්‍රභවයක් කියලා කියන්නේ පුතේ යා ශක්තිය උත්පාදනය කරන නිසා තමයි අපි යාට ශක්ති ප්‍රභවයක් කියලා කියන්නේ. හරිද? ශක්ති ප්‍රභවයකි. ඒවා දුලන ස්වභාවයකින් යුක්ත වේ. ඊළඟ තරු ලකුණ අනෙකුත් ග්‍රහවස්තුන් කියන්නේ පුතේ මේ ග්‍රාහක කැබිලි උල්කාපාත ඊළඟ ග්‍රහලෝක ඒව තමයි මේ අනෙකුත් ග්‍රහවස්තුන් කියලා ගන්න මෙතන. හරිද? අනෙකුත් ග්‍රහවස්තුන් ආලෝකය නිකුත් නොකරන නමුත් සූර්යාගෙන් ලැබෙන ආලෝකය පරාවර්තනය කරයි. සූර්යාගෙන් ලැබෙන ආලෝකය පරාවර්තනය කරයි. එම නිසා ග්‍රහවස්තුන් බැබලීමකින් තොරව ඒකාකාරී ආලෝකයකින් දිස්වේ. බැබලීමකින් තොරව ඒකාකාරී ආලෝකයකින් දිස්වේ.
හරි. ඊළඟ අනුමාත්‍රිකාව ලියන්න පුතේ. සෞරග්‍රහ මණ්ඩලයේ සංයුතිය. සෞරග්‍රහ මණ්ඩලයේ සංයුතිය. ලියන්න මෙන්න මේ ලිස්ට් එක පුතේ. 1 සූර්යයා 2 ග්‍රහලෝක 3 වාමන ග්‍රහයින් 4 උපග්‍රහයින් 5 පාෂාණ කැබලි යටතේ ග්‍රාහක වල්ගාතරු උල්කා. අපි වල්ගාතරු වලටම තමයි පුතේ ධූමකේතු කියලා හඳුන්වන්නේ. සෞරග්‍රහ මණ්ඩලයේ සංයුතිය ලියන්න කිව්වොත් පුතේ මෙන්න මේ සංයුතිය ලිව්වම් හරි. හරිද පුතාලගේ පොතේ තියෙන්නේ සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා හෙවත් සූර්යයා. ඒ විදිහට ටිකක් අර මෙයාලා විස්තර කරලා තියෙන්නේ. එහෙම විස්තරයක් අවශ්‍ය වෙන්නේ නැහැ සංයුතිය ලියන්න කිව්වොත්. පුතාලා කැමති නම් ඒ විස්තරෙත් එක්කම ලියන්න පුළුවන්. නැත්නම් මේ විදිහට ලියන්නත් පුළුවන්. ලියාගෙන ඉවර වෙලා කියන්න. හරිද පුතේ? හරිද? කාවින්ද්‍ය හරිද? පංකජ හරි ටීචර්. හරිද? උයිදු හරිද? බිනුට හරිද? හරි ටීචර්. හරි. අපි ඊළඟට අදිමු සෞරග්‍රහ මණ්ඩලය. හරිද? 2D එකට අදිමු. පුතාලා මෙහෙම කරන්නකෝ. පුතාලා ලස්සනට කොටුවක් ගහ ගන්න. හරිද? මේ විදිහට කොටුවක් ගහ ගන්නකෝ යාන් ලස්සනට. මේ දෙපැත්ත පොඩ්ඩක් ඉර තියා ගන්න. හරිද? කොටුව ඇතුලේ අපි සෞරග්‍රහ මණ්ඩලයම අඳිමු. ඉස්සලම මේන්න මේ පැත්තෙන් කවුද ඉන්නේ? සූර්ය. සූර්යා. ඉස්සලම සූර්යා අඳිනවා. පුතාලා ලස්සනට පාට කරගන්න පස්සේ. හරිද? දැන් ඇඳගමු ඉක්මනට. ඊළඟට ග්‍රහලෝක ටික පිළිවෙලට ඇඳගමු. බුද්ධ, සිකුරු, පෘථුවි, අඟහරු, බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස්, නෙප්චූන්. පුතාලෝ නම් මේක එක කෙලින් පිළිවෙලට අඳින්න
පුළුවන්. හරිද? අපි අර මම අර පුතාලට පෙන්නුවේ. මම ඒකයි පුතාලට පෙන්නන්නම්. මෙන්න මේ විදියට. එක කෙලින් පිළිවෙලට අඳින්න පුළුවන්. හරිද? මෙයාලා සූර්යාගේ වටේ පරිභ්‍රමණය වෙනවා කියලා පෙන්වන්න ඕන නිසා අපි මෙයාලගේ අක්ෂ දල ටිකත් මෙන්න මෙහෙම දාගමු. ඊළඟට පුතේ මෙන්න මෙතනින් තියෙනවා පොඩි වලල්ලක්. හරිද? පුතාලේක කළු පාටින් හරි දුඹුරු පාටින් හරි දාගන්න. ඒකට අපි කියනවා ග්‍රාහක වලල්ල කියලා. පුතාලට ඕන නම් මේ වලල්ල දිගේ ලියන්නත් පුළුවන් ග්‍රාහක වලල්ල කියලා. හරිද? ඊළඟට අපිට වාමන ග්‍රහ ලෝක ටික ඕනේ අපිට පස්සේ. එරිස් කියන්නේ කුඩා වාමන ග්‍රහලෝකයක්. ඊළඟට මෙන්න මෙතනින් ඉන්නවා ප්ලූටෝ. මෙන්න මේ හරියේ මාකේ. මේ මං අදින පුතේ වාමන ග්‍රහලෝක. මල්ගා තරුවකුත් මෙන්න මේ හරියෙන් අපි අඳිමු. ටික නැට්ටක් දාලා අඳින්න හොඳද? හරි.
හරිද පුතාලා? හරි ටීචර්. හරි. අනිත් පුතාලාත් හරි නේද? හැමෝම ඇන්දනේ? මං හිතනවා ඉවර ඇති කියලා. හරි. ඔන්න පුතේ ඊළඟට අපි කතා කරන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉන්න විශාලතම තාරකාව ගැන. කවුද? සූර්යය ගැන තමයි. ඒ කියන්නේ මෙන්න මෙයා ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. හරිද? මේ මෙතන ඉන්න හැම කෙනෙක් ගැනම මම ඔයාලට කියලා දෙනවා. හොඳද? සූර්යයා කියලා කියන්නේ පුතේ පෘථුවියේ ජීවයට අත්‍යවශ්‍යම සාධකයක්. ඒ කියන්නේ පෘථුවියේ ජීවය සඳහා අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේ අපේ මේ සූර්යයා විසින්. හරිද? එතකොට පුතේ මේ සූර්යයා කියලා කියන්නේ විශාල තාරකාවක්. හරිද? සූර්යයා කියලා කියන්නේ පුතේ ගිනිගෙන දැවෙන තාරකාවක්. සූර්යයා කියලා කියන්නේ මෙන්න මේ වගේ ගිනි අරගෙන දැවෙන විශාල තාරකාවක්. එතකොට පුතේ මේ සූර්යාගේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන විවිධ ප්‍රතික්‍රියා නිසා මේ සූර්යාගේ අපි හිතමු කයාගේ ඇඟ ඇතුලේ සිද්ධ වෙන විවිධ ප්‍රතික්‍රියා නිසා තමයි පුතේ මේ විදියට විශාල අධික තාපයක් එයා නිකුත් කරන්නේ. හරිද? එතකොට පුතේ මේ සූර්යාගේ මධ්‍යයේ ඒ කියන්නේ පුතේ සූර්යාගේ මැද හරියටම මැද මධ්‍යයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15ක්. සෙල්සියස් අංශක මිලියන 15ක්. මිලියන 15ක් කියන්නේ හිතන්නකෝ පුතේ උෂ්ණත්වය කොච්චරක්ද කියලා. හරිද? මධ්‍යයේ උෂ්ණත්වය මිලියන 15යි. එතකොට සූර්යාගේ මධ්‍යයේ ඉඳලා උන්න මතු පිටට එනවා. දැන් මේ අපිට මේ පින්තූරේ පේන්නේ මතු පිට නේද? මේ මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක කීයක් වගේ වෙන්නේ නැද්ද පුතේ? හා? මතු පිට උෂ්ණත්වය කීයක් වගේ වෙයිද? කියන්න බලන්න නිකන් ගෙස් කරලා. ඕ මතු පිට උෂ්ණත්වය කීයක් වගේ වෙයිද? කියන්නකෝ. පංකජ කාවින්දය කියන්න බලන්න කීයක් වගේ වෙයිද? ඕ කාවින්ද කිව්වේ නෑනේ. කීයක් වගේ වෙයිද පුතේ? දැන් 52ක් සෙල්සියස් අංශක. 52ක්. මධ්‍ය උෂ්ණත්වය කීයද? මිලියන 15ක්. හරිද? මිලියන 15ක්. එසේ මෙසේ ගණන් නෙවෙයි මිලියන 15ක්. එතකොට මධ්‍යයේ ඉඳලා මතු පිටට එද්දී සෙල්සියස් අංශක කීයද? මිලි 6000 සෙල්සියස් අංශක 6000ක උෂ්ණත්වයක් තියෙනවා පුතේ එයාගේ මතු පිට. හරිද? ඒකයි අපිට සූර්යාගේ ළඟටවත් යන්න බැරි. දැන් වතුර නටන උෂ්ණත්වය කීයද පුතේ? වතුර නටන්නේ සෙල්සියස් අංශක 100. සෙල්සියස් අංශක 100. දැන් සෙල්සියස් අංශක 100 කොච්චර? ප්‍රශ්නේද? අතට හිම වැටුනොත් මොකද වෙන්නේ? පිච්චෙනවනේ. හිතන්නකෝ සෙල්සියස් අංශක 100ට එච්චර රස්නේ නම් සෙල්සියස් අංශක 6000ක් වෙනකොට කොච්චරක් රස්නයක්ද කියලා. ලොකු රස්නයක් එයා එළියට දෙනවා. හරිද? හැබැයි මේ එන ආලෝකය මීට අවුරුදු ගානකට කලින් එයා එළියට නිකුත් කරපු ආලෝකය තමයි පුතේ මේ අපිට එන්නේ. මොකද ආලෝක වර්ෂ බිලියන ගාණක් ඈතින් තමයි අපිට මේ සූර්යයා ඉන්නේ නේද? එතකොට මේ එන ආලෝකයත් එයා මීට අවුරුදු ගානකට කලින් නිකුත් කරපුවා තමයි අපිට මේ දැන් එන්නේ. හොඳද? Excuse me teacher. ඔව්. ආලෝක වර්ෂ කියන්නේ මොකක්ද? පුතේ දැන් අපි ওই තරුවල ඊට පස්සේ ග්‍රහලෝකවල දුරමයිනේ අපිට කිලෝමීටර් වලින් අපි කියන්නේ ආලෝක වර්ෂ කියලා. ආලෝක වර්ෂ බිලියන මෙච්චරයි ආලෝක වර්ෂ මෙච්චරයි කියලා තමයි අපි
ගණනය කරන්නේ. කියන්නේ ආලෝකයේ වේගයෙන් තමයි අපි ගණනය කරන්නේ. දැන් අපි කියනවනේ පෘථුවියේ සිට සූර්යාගේ ඉඳලා පෘථුවියට දුර ආලෝක වර්ෂ මෙන්න මෙච්චරයි. හරිද? ඒක ගණන් කරන්නේ අර ආලෝකයේ වේගයෙන්. දැන් අපිට ආලෝකයේ වේගය ගණනය කරන්න පුළුවන් පුතේ. හරිද? ආලෝකයේ වේගයෙන් තමයි අපි ගණනය කරලා ඒවා කිලෝමීටර වලට හරවගෙන හොයාගන්නේ. හරිද? එතකොට සූර්යාගේ දැන් අපි කියන්නේ සූර්යාගේ දැන් සූර්යාට තමයි සමස්ත සෞරග්‍රහ මණ්ඩලයම අයිති වෙන්නේ. එතකොට සමස්ත සෞරග්‍රහ මණ්ඩලයට අයිති දේවල් වලින් 99.86ක් 99.86ක් අයිති වෙන්නේ පුතේ සූර්යයට. සූර්යයට තමයි සමස්ත සෞරග්‍රහ මණ්ඩලයේ 99.86ක්ම අයිති වෙන්නේ. හරිද? ඔන්න ඒක තමයි පළවෙනිම කරුණ. ඊළඟට පුතේ අපේ පෘථුවිය වගේ 109 ගුණයක් විශාලයි සූර්යයා. අපේ පෘථුවිය වගේ 109ක්. අපේ පෘථුවි 109ක් එකට එකතු කරාම අන්නේ සයිස් එක තමයි අපේ සූර්යාගේ සයිස් එක. ඒ කියන්නේ පුතේ විශ්කම්භය කිලෝමීටර් මිලියන 1.4ක්. විශ්කම්භය කිලෝමීටර් මිලියන 1.4යි. විශ්කම්භය කිලෝමීටර් මිලියන 1.4යි. විශ්කම්භය. හරිද? ඉතා විශාල තාරකාවක් තමයි සූර්යයා කියලා කියන්නේ. එතකොට පුතේ සූර්යයා කියලා කියන්නේ ශක්ති ප්‍රභවයක්. එයාම ශක්තිය උත්පාදනය කරගන්නවා. අපි අන්න ඒක නිසා තමයි කියන්නේ ශක්ති ප්‍රභවයක් කියලා. හරිද? සූර්යයා කියලා කියන්නේ පුතේ ශක්ති ප්‍රභවයක්. එතකොට සූර්යයා තමයි සමස්ත සෞරග්‍රහ මණ්ඩලයට අවශ්‍ය ශක්තියයි තාපයයි ලබලා දෙන්නේ. සමස්ත සෞරග්‍රහ මණ්ඩලයේ ක්‍රියාකාරීත්වයට ඕන ශක්තිය සහ තාපය ලබලා දෙන්නේ පුතේ කවුද? අපේ මෙන්න මේ සූර්යයා. හරිද? ඊළඟට පුතේ මෙන්න මේ සූර්යාගේ මතු පිට ගිනි දළු විහිදීමක් සිද්ධ වෙනවා. හරිද? කියන්නේ සූර්ය කුණාටු ඇති වෙනවා පුතේ. මේ බලන්න. මේ හා පැත්තේ ඉමේජ් එකේ තියෙන්නේ මේ තියෙන පුතේ සූර්යයා. හරිද? මේ පැත්තේ තියෙන මේ ගිනි දළු විහිදීමක්. සූර්යාගේ ගිනි දළු විහිදීමක්. ඒ කියන්නේ පුතේ සූර්ය කුණාටු අවස්ථාවක්. හරිද? සූර්ය කුණාටුවකදී මොකක්ද වෙන්නේ? අර සූර්යාගේ තියෙන ගිනි දැල් එළියට විහිදෙනවා. හරිද? ඒ එළියට විහිදුනා මොකක්ද වෙන්නේ? අපේ උෂ්ණත්වයත් පුතේ ඉහළ යනවා. ඒ කියන්නේ පෘථුවියේ උෂ්ණත්වය වැඩි වෙනවා. හරිද? එතකොට මේ විදියට ගිනි දළු විහිදීමක් සිද්ධ වෙන්නේ සූර්ය කුණාටු අවස්ථාවකදී. හරිද පුතේ? සූර්ය කුණාටු අවස්ථාවකදී ගිනි දළු විහිදීමක් සිද්ධ වෙනවා. ඊළඟට සූර්යා තම අක්ෂය වටා භ්‍රමණය වෙනවා. සූර්යා තම අක්ෂය වටා භ්‍රමණය. භ්‍රමණය කියන්නේ මොකක්ද පුතේ? මම මේක අහන්නම හිටියේ පුතාලගේ. මොකක්ද පුතේ භ්‍රමණය කියලා කියන්නේ? දැන් මම කලිනුත් ඔය වචනේ කිව්වනේ භ්‍රමණයයි පරිභ්‍රමණය කියලා වචන දෙකක් කිව්වා. මොකක්ද පුතේ භ්‍රමණය කියලා කියන්නේ? අක්ෂය වටා භ්‍රමණය වෙනවා කියලා කියන්නේ මොකක්ද? භ්‍රමණය වෙනවා කියලා කියන්නේ මොකද පුතේ? තමන්ගේ වටේ කැරකෙනවා. අක්ෂය වටේ කැරකෙනවා කියලා කියන්නේ මේ විදිහට තමන්ගේ වටේ කැරකෙනවා. මෙන්න මේකට තමයි අපි භ්‍රමණය කියලා කියන්නේ. හරිද? ඊළඟ මම තව වචනයක් පරිභ්‍රමණය කියලා. පරිභ්‍රමණය කියලා කියන්නේ තමන්ගේ වටේ කැරකි සූර්යාගේ වටේ ගමන් කරනවා. තමන්ගේ වටේ කැරකෙන ගමන්ම එයා සූර්යාගේ වටේ කැරකි යනවා. අන්න ඒකට අපි කියනවා පුතේ පරිභ්‍රමණය කියලා. හරිද? එතකොට සූර්යාට තමන්ගේ අක්ෂය වටේ තමන්ගේ වටේ එක වටයක් සම්පූර්ණ කරන්න පුතේ පෘථිවි දින 25.4ක් යනවා. පෘථිවි දින 25.4ක් යනවා තමන්ගේ වටේ කැරකිලා
එන්න. පෘථිවියට කොච්චර කල් යනවද? තමන්ගේ වටේ කරගෙන? පෘථිවියට තමන්ගේ වටේ කරකිලින්න කොච්චර වෙලාවක් යනවද පුතේ? සූර්යාට පෘථිවි දින 25.4ක් යනවා. පෘථිවියට කොච්චරක් යනවද? කියන්න බලන්න. පැය 24. පැය 24යි. අන්න හරි. පැය 24යි. හරියටම නම් පැය 23යි විනාඩි 56යි. හරියටම යන්නේ පුතේ පැය 23යි විනාඩි 56යි. අපි ආසන්න වශයෙන් එක විනාඩි 4ක්නේ. එකතු කරලා පැය 24ක් බවට පත් කර ගන්නවා. හරිද? එතකොට සූර්යයා ඉතා විශාල නිසා එයාට එක වටයක් සම්පූර්ණ කරන්න දවස් 25.4ක කාලයක් ගත වෙනවා. හරිද? හරි. ওই කරුණ ටික තමයි සූර්යයා ගැන මතක තියාගන්න ඕනේ. බලමු පුතාලට මතකද කියලා. සූර්යාගේ අභ්‍යන්තර උෂ්ණත්වය කීයද පුතේ? පිළියන 5යි. පිළියන 15. very good. ඊළඟට සූර්යාගේ බාහිර උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000. සෙල්සියස් අංශක 6000යි. very good. ඊළඟට සූර්යාගේ ගිනිදළු විහිදීමක් සිද්ධ වෙන්නේ මොන වෙලාවකද? අර පින්තූරයක් පෙන්නුවේ සූර්ය ගිනිදළු විහිදීමක් මොන වගේ වෙලාවකද සූර්ය ගිනිදළු විහිදීමක් සිද්ධ වෙන්නේ? සූර්ය කුණාටු අවස්ථාවකදී. හරිද? සූර්යාගේ මතු පිට කුණාටුවක් ඇති වෙච්ච අවස්ථාවකදී. සූර්ය කුණාටු අවස්ථාවකදී තමයි පුතේ ගිනිදළු විහිදීමක් සිද්ධ වෙන්නේ. හරිද? ඔන්න ඒකත් දැන් ඔයාලට මතකයි. ඊළඟට සූර්යාට තමන්ගේ වටේ කැරකිලා එන්න කොච්චර කාලයක් යනවද? කීයද පෘථිවි දින? 25.4. 25.4. very good. දැන් ওই කරුණ ටික ඔයාලට මතකයි නේද? මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක මිලියන 15යි. මතු පිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000යි. ඊළඟට තව එකක් අමතක වුණා. පෘථිවිය සෞර ග්‍රහ මණ්ඩලයේ සමස්ත ස්කන්ධයෙන් 99.86ක් සූර්යාට අයිති වෙනවා. හරිද? ඊළඟට සූර්යාගේ විශ්කම්භය කිලෝමීටර් මිලියන 1.9යි. පෘථිවිය වගේ 109 ගුණයක් විශාලයි. හරිද? පෘථිවිය වගේ 109 ගුණයක් විශාලයි. ඊළඟට සූර්යාගේ මතු පිට කුණාටු අවස්ථාවන් වලදී සූර්ය ගිනිදළු විහිදීමක් සිද්ධ වෙනවා. ඔන්න ඔය කරුණු ටික තමයි මගේ පුතාලා මතක තියාගන්න ඕන. දැන් ඔය කිව්ව කරුණු වලින් කීයක් පුතාලට මතකද? බලන්න චුට්ටක් මතක් කළාට කීයක් මතකද කියලා. නෝට් එක දෙනවා. දැන් මතක් කළම නම් කීයක් වඩ මතකයිද කියලා. ඉස්සෙල්ලා අභ්‍යන්තර උෂ්ණත්වයයි බාහිර උෂ්ණත්වයයි. හරිද? ඊළඟට පුතා මතක තියාගන්න ඕන විශ්කම්භය කිලෝමීටර් මිලියන 1.4යි. පෘථිවිය වගේ 109 ගුණයක් විශාලයි. හරිද? ඊළඟට මතක තියාගන්න ඕන මොකක්ද? සූර්යාගේ මතු පිට කුණාටු ඇති වෙන අවස්ථාවකදී සූර්ය ගිනිදළු විහිදීමක් සිද්ධ වෙනවා. ඊළඟට සූර්යාට තමන්ගේ වටේ කැරකෙන්න පෘථිවි දින 25.4ක් ගත වෙනවා. ඔන්න ඒ චූටි කරුණු ටික තමයි සූර්යා ගැන මතක තියාගන්න ඕන. මතකයිද දැන් ඔයාලට? මතකද? පංකජට මතකයිද? උයිදුට මතකද? ඔව් කාවින්දට මතකද? ආවෙන්නේ මතකද? පුතේ හරි very good. අමතක කරන්න එපා මතක තියාගන්න. හොඳද? එතකොට අපිට ආයෙ එක්සෑම් එකට අමුතුවෙන් පාඩම් කරන්න ඕනේ නැහැ. එකපාරක් පොත කියව ගත්තාම හොඳට ගිහලා පේපර් එක අපිට ලියන්න පුළුවන්. අනිත් එක තමයි පුතේ ෆස්ට් ටර්ම් එක්සෑම් එකේ ගොඩක් වෙලාවට පළවෙනි පාඩමෙන් තමයි ගොඩාක් ප්‍රශ්න අහන්නේ.
ඒ කියන්නේ මෙන්න මේ සෞරග්‍රහ මණ්ඩලයෙන් තමයි ප්‍රශ්න ටික ඔක්කොම අහන්නේ. හරිද? ඒක නිසා ලකුණු ගන්න හරිම ලේසි. දැන් ඉඳලම මතක තියාගන්න. හරි? අපි ලියාගමු පුතේ සූර්යයා ගැන. ලියන්න අනුමාතෘකාව සූර්යයා. ඔයාලා කැමති නම් ලස්සන සූර්ය කෙනෙක් ඇඳගන්න. ඉරක් ඇඳලා ලස්සනට ලියන්න. කැමති නම්. ආ හරිද? තියමු පළවෙනි කරුණ. සෞරග්‍රහ මණ්ඩලය නෑ ඉස්සර මේක ලියමුකෝ. පෘථුවියේ ජීවයෙහි පැවැත්මට පෘථුවියේ ජීවයෙහි පැවැත්මට අවශ්‍ය ශක්තිය පෘථුවියේ ජීවයෙහි පැවැත්මට අවශ්‍ය ශක්තිය ලබා දෙන ප්‍රධානතම මූලය සූර්යයාය දෙක සූර්යයාගේ අභ්‍යන්තරයේ සිදුවන විවිධ ප්‍රතික්‍රියා නිසා අධික තාපයක් නිකුත් වේ. ඊළඟ කරුණ තුන්වෙනි තරු ලකුණ සූර්යයාගේ මධ්‍ය උෂ්ණත්වය නැත්නම් සූර්යයාගේ මධ්‍යයේ උෂ්ණත්වය
සූර්යයාගේ මධ්‍යයේ නත්වය. සෙල්සියස් අංශක මිලියන 15ක්. සෙල්සියස් අංශක මිලියන 15ක්. සෙල්සියස් අංශක මිලියන 15ක්. පමණ වන අතර අපි පමණ වන අතර කියලා දාන්නේ සෙල්සියස් අංශක මිලියන 15ට වඩා වැඩි වෙන්නත් පුළුවන්. අඩු වෙන්නත් පුළුවන්. ඒක හන්ද තමයි පමණ වන අතර කියලා දාන්නේ. හරිද? අහුවොත් කියන්න ඕනේ සෙල්සියස් අංශක මිලියන 15යි කියලා. හරිද? පමණ වන අතර මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000කි. මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 6000කි. ඊළඟ කරුණ ලියමු. සෞරග්‍රහ මණ්ඩලයට අයත් සෞරග්‍රහ මණ්ඩලයට අයත් සෞරග්‍රහ මණ්ඩලයට අයත් සෞරග්‍රහ මණ්ඩලයට අයත් සමස්ත ද්‍රව්‍ය වලින් 99.86ක් 99.86ක් සූර්යයාට අයත් වේ. ඊළඟ කරුණ පෘථුවිය මෙන් 109 ගුණයක් විශාලය. පෘථුවිය මෙන් 109 ගුණයක් විශාලය. ඊළඟ කරුණ විස්කම්භය 1.4 කිලෝමීටර් මිලියන 1.4ක් පමණ වේ. කිලෝමීටර් මිලියන 1.4ක් පමණ වේ. විස්කම්භය කිලෝමීටර් මිලියන 1.4ක් පමණ වේ.
ඊළඟ කරුණ භ්‍රමණ කාලය භ්‍රමණ කාලය භ්‍රමණ කාලය භ්‍රමණ කාලය පෘථුවි දින පෘථුවි දින විසි පහයි දශම හතරකි විසි පහයි දශම හතරකි අන්තිම කරුණ ලියමු පුතේ සූර්යාගේ මතු පිට සූර්යාගේ මතු පිට සූර්යාගේ මතු පිට සූර්යාගේ මතු පිට සූර්ය කුණාටු ඇතිවන අවස්ථාවකදී සූර්ය කුණාටු ඇතිවන අවස්ථාවලදී ගිනිදළු විහිදීමක් සිදුවේ ගිනිදළු විහිදීමක් සිදුවේ හරි ඔය ටික තමයි අපිට සූර්යයා ගැන කතා කරන්න තියෙන්නේ හරි දැන් පුතේ අද කියලා දීපු කොටස් වලින් මොනවා හරි නොතේරුණු දෙයක් තිබ්බද මේ දක්වා අපි කරපු කොටස් වලින් මොනවා හරි නොතේරුණු කොටසක් තිබ්බද තමන්ට නොතේරුණු කොටසක් මොනවා හරි තියෙනවා නම් අහන්න තේරුණාද හැමෝටම තේරුණාද පුතේ මේ දක්වා කියලා දීපු කොටස් වලින් මොනවා හරි නොතේරුණු දෙයක් තියෙනවද පොත කියවලා බලලා ඔන්න දැන් අහන්න පුළුවන් ඔක්කොම තේරුණාද පංකජ ඔව් තේරුණා උවින්දු තේරුණා ටීචර් කාවින්දයා කාවින්දයා තේරුණා ටීචර් තේරුණා හරි තේරුණා නම් හරි හරි දැන් අපි බලමු ඔයාලට ඇත්තටම තේරිලාද කියලා හරිද දැන් මං අද කියලා දීපු ටිකෙන් ඔන්න මතක් කරගෙන යනගම පොඩි ප්‍රශ්න ටිකක් අහනවා අපි බලමු හොඳටම තේරිලාද කියලා හොඳද හරි ඉස්සෙල්ලම මට උත්තර දෙන්න කවුද
උයිදු. උයිදු පුතා මට කියන්න අපි කොහොමද පුතේ ග්‍රහලෝකයකුයි තරුවකුයි වෙන් කරලා අඳුරගන්නේ? ග්‍රහලෝකයකුයි තරුවකුයි වෙන් කරලා අඳුරගන්නේ කොහොමද? teacher කියන්න පුතේ. තරුව මේ ටිකක් දිලිසෙන්නේ නැතුව මේ දිලිසෙන්නේ නැතුව තියෙනවා. ඒ කියන්නේ මේ ග්‍රහලෝක මේ එක මේ දිලිසෙනවා. ග්‍රහලෝක දිලිසෙනවා. දිලිසෙන්නේ නෑ මේ දිලිසෙන්නේ නෑ. අන්න හරි. මොකද තරුවා දිදුලන ස්වභාවයකින් යුක්තයි. ඔන්න එක කර දැන් ඔයාලට මෙහෙමයි. ඔයාලට එක්සෑම් එකේදී ග්‍රහලෝකයක් හා තරුවක් අතර ඇති වෙනස පැහැදිලි කරන්න කියලා ඔන්න ප්‍රශ්නයක් දෙනවා. හරිද? එතකොට දැන් වෙනස පැහැදිලි කරන්න ගොතින් අපිට ඕක වගුවකට දාලා එක පැත්තක ග්‍රහලෝකය එක පැත්තක තරුව කියලා ලියන්න පුළුවන්. හරිද? දැන් තරුව පැත්තේ අපිට ලියන්න පුළුවන් තරුවා ශක්තිය හා තාපය නිකුත් කරයි. ග්‍රහලෝක පැත්තේ ලියන්න පුළුවන් ශක්තිය හා තාපය නිකුත් නොකරයි. හරිද? ඊළඟට තරුව පැත්තේ ලියන්න පුළුවන් විදුලන ස්වභාවයකින් යුක්ත වේ. ග්‍රහලෝකේ පැත්තේ ලියන්න පුළුවන් ඒකාකාරී ආලෝකයකින් යුක්ත වේ. හරිද? ඊළඟට තරුව පැත්තේ ලියන්න පුළුවන් තමා විසින්ම ආලෝකය නිපදවා ගනී. ග්‍රහලෝකේ පැත්තේ ලියන්න පුළුවන් සූර්යාගෙන් ලැබෙන ආලෝකය පරාවර්තනය කරයි. හරිද? අපි අල්ලිපු කරුණු ටික චූටි චූටි කොටස් වලට කඩලා උත්තරේ එන්කල ලියන්නයි තියෙන්නේ. හරිද? ඊළඟට කාවිද්‍යා. කාවිද්‍යා මට කියන්න කාවිද්‍යා කියන්නේ පංකජත් යන්න එපා. පංකජ කියන්න මට සෞරග්‍රහ මණ්ඩලයේ සංයුතිය. සෞරග්‍රහ මණ්ඩලයේ සංයුතිය. සූර්යයා ග්‍රහලෝක ප්‍රග්‍රහය පාශා මොනා සූර්යයා ග්‍රහලෝක වාමන ග්‍රහ සූර්යා ග්‍රහලෝක වාමන ග්‍රහයන් තව පාෂාණ කැබලි උපග්‍රහයන් ග්‍රාහක ගාතව උල්කාපාත උපග්‍රහයන් ග්‍රහලෝක. හරි. පුතේ එතන අර පාෂාණ කැබලි කියන කොටස යටතේ තමයි අපි ග්‍රාහක වර්ගාකාර උල්කා කියලා දාන්නේ. හරිද? එකක් චුට්ටක් මතක තියාගන්න. හරි. කාවින්ද්‍යා ඇවිල්ලා. කාවින්ද්‍යා ඔන්න කාවින්ද්‍යාගේ ප්‍රශ්නේ දැන්. කාවින්ද්‍යා කියන්න කාවින්ද්‍යාගෙන් මොකද්ද මං අහන්නේ? සූර්යයා ගැන චූටි විස්තරයක් කරන්න. සූර්යයා ගැන කරුණු 3ක් මට කියන්න. සූර්යයා මේ ඉන්න ටීචර් බබා සූර්යයාගේ තාප උෂ්ණත්වය සෙල්සියස් අංශක සූර්යාගේ මධ්‍ය උෂ්ණත්වය පුතේ. කියන්න. සූර්යාගේ මධ්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 15යි. මොන 15ද? මිලියන මිලියන 15යි. හරිද? ඒක මතක කරන්න එපා. පුතා දැන් සූර්යාගේ මධ්‍ය උෂ්ණත්වය 15යි කියලා ලිව්වොත් ඒකට වැරදි උත්තරයක් තමයි දාන්නේ. හොඳද? කියන 15යි. හරි. ඊළඟ එක මතු පිට උෂ්ණත්වය කීයද පුතේ? සෙල්සියස් අංශක 6000යි. සෙල්සියස් අංශක 6000යි. very good. ඊළඟට
පෘථුවි මේ සෞරග්‍රහ මණ්ඩලයෙන් 99.8.6ක් වැඩිපුරම උෂ්ණත්වය ඇත්තේ සූර්යාටයි. අම්මෝ වැඩිපුරම උෂ්ණත්වය නෙමෙයි. සමස්ත සෞරග්‍රහ මණ්ඩලයට අයත් දේවල් වලින් 99.86%ක්ම අයිති සූර්යාට. හරිද? සමස්ත සෞරග්‍රහ මණ්ඩලයට අයිති දේවල් වලින් 99.86ක් අයිති වෙන්නේ සූර්යාට. හරි. පංකජ කියන්න තව දෙකක් මට. සූර්ය ගැන තව කරුණක් කියන්න. මට කියන්න සූර්ය ගිනිදළු වෙහිදෙන්නේ මොන වගේ අවස්ථාවකද? සූර්ය ගුණාටු අවස්ථාවකදී. සූර්ය ගුණාටු අවස්ථාවකදී. very good. ඊළඟට ජීවේ ඒක උත්තරේනේ ඒක අහන්න බෑ. තව කරුණක් කියන්න. පෘථිවියේ පැවැත්මට අවශ්‍ය ශක්තිය ලබලා දෙන එකම වස්තුව වෙන්නේ සූර්යයා. හරි. ඊළඟට සූර්යයා කියලා කියන්නේ ග්‍රහලෝකයක්ද තාරකාවක්ද? තාරකාවක්. අන්න අධික මතක තියාගන්න හොඳද? සූර්යයා කියලා කියන්නේ විශාල ගිනිගෙන දැවෙන තාරකාවක්. ඒක මතක කරන්න එපා. ඊළඟට භ්‍රමණ කාලය. භ්‍රමණ කාලය කීයද? 25.4යි. මොන 25.4ද? ඔන්න අමතක කරා ආයේ. පෘථිවි දින 25.4යි. හරිද? ඒකේ අනිවාර්යෙන්ම පෘථිවි දින කියන එක ඕන. හරිද? දැන් පුතාලා දැන් මෙතන තියෙනවානේ 15යි කියලා. මෙතන පුතේ අනිවාර්යෙන්ම කියනවලු සෙල්සියස් අංශක මිලියන 15යි කියලා. හරිද? මෙතන 6000යි මොනවද 6000? සෙල්සියස් අංශක 6000යි. හරිද? මේ වචන අනිවාර්යෙන්ම ලියන්න ඕනේ. නැත්නම් පුතේ අපේ උත්තරේ වැරදෙනවා. හරිද? ඔන්න ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ පුතේ ග්‍රහලෝක ගැන. හරිද? දැන් සූර්ය වගේ නෙමෙයි ග්‍රහලෝක ගැන ඉගෙන ගනිද්දී හරි ලේසි. චූටි දේවල් ටිකක් තමයි මගේ පුතාලට මතක තියාගන්න තියෙන්නේ. හරිද? අපි ග්‍රහලෝක ගැන ඊළඟ සතියේ කතා කරමු. දැන් පුතාලට ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න තියෙනව නම් ඔන්න අහන්න පුළුවන්. නෑ ටීචර්. ඔව් පුතේ. අවින්ද්‍යා. නෑ ටීචර්. නෑ ටීචර්. හරි. පුතාලා හැමෝම පරිස්සමෙන් හිටිය නේද? කාටවත් ගම් වතුර නායම් තර්ජන හිම තියුන්නේ නෑනේ නේ? නෑ නේද? හැමෝම පරිස්සමෙන් හිටිය නේද? ගෙදරට ගම් වතුර නායම් මෙහෙම ආවේ නෑනේ නේ? පුතාලා අපිට නායම් නම් ආවා ටීචර්. නායම් ආවද? පුතාලා කරදරයක් වුන්නේ නෑනේ නේ? නෑ ටීචර් අපි ඉස්කෝලේට ගියා. අනේ පුතාලා දැනුත් ඉන්නේ ඉස්කෝලේද ගෙදරද? ගෙදර ආවා ටීචර්. වැස්ස දවස්වලට ඉස්කෝලේට යනවා. ඒ කියන්නේ වැස්ස වැඩි වුණොත් පුතාලා ඉස්කෝලේ යනවා. ඔව් ටීචර්. එහෙනම් පරිස්සමෙන් ඉන්න පුතේ හොඳද? හන්දක් එහෙම තියෙනවා නම් ගේ ළඟ නා යනවා නම් සුටක් ඒ ගැන අවධානයෙන් ඉන්න. හොඳද? බලන්න පොළව ඉතිතල්ල තියෙනවද කියලා, මඩ ගලනවද කියලා බලන්න. හරිද? උස ගස් ඔයාලගේ ගෙවල් පැත්තට පාත් වෙලා තියෙනවද කියලා බලන්න. හොඳද? ඒ වගේ ලක්ෂණ තියෙනවා නම් නා යන්න පුළුවන්. ඒක හන්ද අපේ
ඉවත් වෙලා ආරක්ෂා වෙලා ඉන්න එක හොඳයි. හරිද? පරිස්සමෙන් ඉන්න. අනිත් පුතාලා දෙන්නට ප්‍රශ්නයක් නැහැ නේද? කුවිදු නෑ. පංකජ නෑ. නෑ. හරි. එහෙනම් මගේ පුතාලා පරිස්සමෙන් ඉඳලා ලබන සතියේ පන්තියට එන්න. හරිද? එහෙනම් ගිහින් එන්න. ආයිබෝවන්. බුදු සරණයි. Bye, teacher.